ක්වන්ටම් ෆිසික්ස් පැහැදිලි කරන්න මාර අමාරු හේතුව ඒකෙදි දැන් ඔයාට ගහකින් ගෙඩියක් වැඩෙනවා ඒකට චලිත සමීකරණයක් දාමුයි කිව්වහම වැය කියන්නේ නැහැ නේ ආ වැටෙනවා ඉතින් පේනවා වැටෙනවා ඒ නිසා කමන්නේ අයින්ස්ටයින් ටික පල්ලෙහාට යාගෙන එනවා දැන් මිනිස්සු පොඩ්ඩක් අරයා කියන එක පිළි අරගෙන මේ පැත්තට මිනිස්සු යනකොට අයින්ස්ටයින් එහෙම පල්ලෙහාට යනවා මං කියන එක සාමාන්‍ය දේවල් එක්ක මැච් කරන්න යන්න එපා ඒක මැච් කරන්න බෑ අර ක්ලාසිකල් ෆිසික්ස් එක්ක ඒ කියන්නේ සාමාන්‍ය ලෝක දේවල් එක්ක මේ දැනුම් පද්ධතිය මැච් කරන්න බෑ එහෙනම් ඔබ ටක් ගාලා ඩවුන් වෙ යන් කියලා මූට කියා ගන්න විදිහක් තියෙනවා ඔය දෙකම සුපර්පොසිෂන් ස්ටේට් එකකනේ තියෙන්නේ. එතකොට මේක තමයි කාලය හරහා යාමට විසඳුම. මේක තමයි ටෙලිපොටේෂන් වලට විසඳුම. ටෙලිපොටේෂන් කියන එක දන්නවනේ? මෙතනින් අතුරුදහන් වෙලා අතනින් මතුවෙන්න තියෙන විසඳුම. ඒක නෙමෙයි වැඩේ. මේ පට්ට චිට් එකක් තියෙනවා. ඒකේ අහලා තියෙනවා අස ක්වොන්ටම් මෙකැනික්ස් කියන්නේ මොකක්ද කියලා. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව. අහලා තියෙනවද? ඒ මේක ගැන අහලා තියෙනවද? අහලා තියෙනවද? හරි. සදනා තන්නෝ ඒක මාර අමුතු කතන්දරයක් හරිද මේ අහන්න ඊට පස්සේ මම මේ කියන ඒවා ගෙදර ගිහිල්ලා නිකන් සර්ච් කරලා බලන්න හරිද යාන්ත්‍ර මේ භෞතික විද්‍යාව කියන එක බෙදන්න බලුවා කොටස් දෙකකට එකක් තමයි ක්ලාසිකල් ෆිසික්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකෙදී අපි කතා කරන්නේ මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ ප්‍රායෝගිකව සිද්ධ වෙන දේවල් අපිට විස්තර කරන්න තමයි ක්ලාසිකල් ෆිසික්ස් ඕන වෙන්නේ. ඒ කියන්නේ වාහනයක් ගමන් කිරීම, ලෝකේ කැරගෙන එක, ෆෑන් එකක් කරගෙන එක, බෝට්ටුවක් ගමන් කරන එක. අපේ සිලබස් එකේ අපි අන්තිම පාඩම දක්වාම අන්තිම පාඩම ඇරුණාම අනිත් ඔක්කොගේම අපි ඉගෙන ගන්න ක්ලාසිකල් ෆිසික්ස්. ඒවා 1000 يعني 1200 300 ගණන් වල ඉඳන් ඔය නිව්ටන් මූලික කරගෙන 1600 ගණන් ඒ කාලේ ගොඩනැගිච්ච ෆිසික්ස්. ඒකෙන් අපිට පුළුවන් සාමාන්‍ය ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක්ම ගොඩාක් දේවල් මේ භෞතිකව පේන දේවල් විස්තර කරන්න. උදාහරණයක් විදිහට මම දැන් මෙතනින් මේ මාකර් එකක් තියලා මාකර් එකක් නෑ වගේ ඇති. මාකර් එක අතෑරියොත් මේක පල්ලෙහාට වැටෙනවා. ඒ වැටෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් හින්දා කියන එක. ඒ කියන්නේ භෞතිකව පේන දේවල් පැහැදිලි කරන්න පුළුවන් ක්ලාසිකල් ෆිසික්ස් වලින්. භෞතිකව පේන දේවල් පැහැදිලි කරගන්න බැරි තත්ත්වයකට ආව 1900 මුල් ගණන් වල. ඒ තමයි සමහර පෘෂ්ඨවලට එළියෙන් ආලෝකය වැටුනහම ඒ පෘෂ්ඨවලින් ඉලෙක්ට්‍රෝන මුක්ත කරනවා කියලා දෙයක් හොයාගත්ත 1900 මුල් ගණන් වල. ඒකට කියනවා ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා. අද වෙනකොට සෝලර් පැනල් කියන එක පාවිච්චි කරන්නේ ඔන්න ඔය කතන්දරේ. ඉරේලිය වැටුනාම එතනින් ඉලෙක්ට්‍රෝන මුක්ත කරලා විද්‍යුත් ධාරාවක් හදනවා. විද්‍යුත් ධාරාවක් හදනවා. ඔය ප්‍රකාශ විද්‍යුත් ආචරණය පැහැදිලි කරන්ද ඒ වෙලාවේ තිබිච්ච විවිධ නියමයන්ුත් පාවිච්චි කරගෙන අයින්ස්ටයින් අලුත් සෙල්ලම් ටිකක් දාලා 1920 ගණන් වල එනකොට අයින්ස්ටයින් අමුතුම කන්සෙප්ට්ස් ටිකක් ගොඩනංවනවා. ඒ ගොඩනංවන කන්සෙප්ට්ස් ටිකෙන් අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධ සමීකරණය කියලා එහෙම දේවල් ටිකකින් එයාට පැහැදිලි කරන්න පුළුවන් මේ සෝලාර් පැනල් එක ක්‍රියාකාරීත්වය සහ ඒ කියන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන සිද්ධිය. ඒක ටිකක් අපේ ක්ලාසිකල් ෆිසික්ස් එක ගැලපෙන්නේ නැහැ. අපේ අන්තිම පාඩමේ තියෙන එක. ක්ලාසිකල් ෆිසික්ස් එක ගැලපෙන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. ඒක හරහා එයා මේ ෆිසික්ස් කියන එක වෙනම මානයකට ගෙනියනවා. ඒකට කියනවා මොඩර්න් ෆිසික්ස් කියලා. අයින්ස්ටයින් ෆිසික්ස් ටික. ඒ මොඩර්න් ෆිසික්ස් වලදී එයා සාපේක්ෂතාවාදය එයා කියනවා ඒ හා සම්බන්ධ දේවල් ටිකක් එයා ඉදිරිපත් කරනවා මොඩර්න් ෆිසික්ස් වල. ඒකේ තියෙන එක නිගමනයක් තමයි අපිට කවදාවත් ආලෝකයේ වේගයට වැඩියෙන් යන්න බෑ කියන එක. කියන්නේ අපි කිසිම විදියකින් ආලෝකයේ වේගය ඉක්මවිය නොහැකි කියන එක. මොඩර්න් ෆිසික්ස් වල අයින්ස්ටයින්ගේ තියෙන කතන්දරය. ඒකට ෂොට් එක හම්බ වෙනවා නීල්ස් බෝගේ. නීල්ස් බෝගන් මම හිතනවා අහලා තියෙන්න ඕනේ. නීල්ස් බෝගෙන් ඉදිරිපත් කරන සමහර කන්සෙප්ට් වලින් එයායේ මොඩර්න් ෆිසික්ස් විදියට අයින්ස්ටයින් ඉදිරිපත් කරපු සමහර ඒවා බිඳලා එයාම පටන් ගත්තා කියන්න බෑ. එයා විසින් ඔය ක්වොන්ටම් ෆිසික්ස් කියන පාර්ට් එකක් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒකෙදි අධ්‍යයනය කරන්නේ ක්වොන්ටම් ෆිසික්ස් පැහැදිලි කරන්න මාර අමාරු හේතුව ඒකෙදි දැන් ඔයාට ගහකින් ගෙඩියක් වැඩෙනවා ඒකට චලිත සමීකරණයක් දාමුයි කිව්වහම වැය කියන්නේ නැහැ නේ ආ වැටෙනවා. ඉතින් පේනවා වැටෙනවා. ඒ නිසා කමන්නේ. ඇත්ත දේවල් එක්ක සම්බන්ධයි ක්ලාසිකල් ෆිසික්ස් මේවා. ක්වොන්ටම් මෙකැනික්ස් කියන ඒවා ඇත්ත දේවල් වලින් පැහැදිලි කරන්න බෑ.
ඒ කියන්නේ ඇත්ත දේවල් වලට වඩා විරුද්ධයි. ගොඩක් වෙලාවට ක්වොන්ටම් මිකැනික්ස් කියන එක. ඒත් දැන් මේ 2022 වගේ වෙනකොට ක්වොන්ටම් මිකැනික්ස් වලට ගොඩාක් ලොකු තැනක් ඇවිල්ලා තියෙනවා. මේකේ අපි කතා කරන්නේ මේ ක්වොන්ටම් කියන එකේ තේරුම තමයි ක්වොන්ටා කියන එකේ තේරුම තමයි අපි දැන් ගහකින් ගෙඩියක් වෙඩෙද්දී අපි ඒ ගෙඩිය ගැන හිතලා තමයි විස්තර කරන්නේ. ක්වොන්ටම් කියන එකේදී අපි යන්නේ ඒකේ තියෙන ඇතුළට ඒ කියන්නේ පුළුවන් තරම් තැනුම් අංශුවට. දැන් වැලි ගොඩක් ගත්තොත් ඒකේ ක්වොන්ටා එකක් කියන්නේ වැලි කැටයක්. පදාර්ථය ගත්තොත් ඒකේ ක්වොන්ටා එකක් කියලා අපි සලකන්නේ පරමාණුව. ඒතර පරමාණුක වශයෙන් ෆිසික්ස් ගැන තමයි එතන කතා කරන්නේ. ආ දැන් කෙමිස්ට්‍රි වලදී පරමාණු ගැන කතා කරනවා. පරමාණුක වශයෙන් ෆිසික්ස් ගැනදී තමයි කතා කරන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වල. ඒක තියෙන සමහර හොයා ගැනීම මාරම අමුතුයි ඈ. නිකන් ගෙදර ගිහලා ඕනනම් ඔයාලා බලන්න මාරම අමුතුයි. ඔය තේරුම් ගන්න බෑ ට්‍රැක් පනේ. මේ මාරම අමුතුයි. උදාහරණයක් විදිහට තියෙනවා දැන් ඒ කියන්නේ නීල්ස් බෝ විසින් ඕක ඉදිරිපත් කරගෙන යනවා. ඒ කාලේ අයින්ස්ටයින් කැමති නෑ. ඒ කියන්නේ දැන් ඒකෙන් නීල්ස් බෝ විසින් ගේන තියරි වලින් එයාගේ තියරි වලට හානි වෙනවා. එතකොට අයින්ස්ටයින් ටික පල්ලෙහාට යාගෙන එනවා. දැන් මිනිස්සු පොඩ්ඩක් අරයා කියන එක පිළි අරගෙන මේ පැත්තට මිනිස්සු යනකොට අයින්ස්ටයින් එහෙම පල්ලෙහාට යනවා. නීල්ස් බෝ ඒ කාලේ තරුණයි. ඒක එතකොට අයින්ස්ටයින් නීල්ස් බෝට මඩ ගහනවා. හරිද? ඒ වගේ. ඉතින් යා මොළු අර එයාගේ ජීවිතේ අන්තිම කාලේ මෙයා උත්සාහ කරලා තින්නේ අර නීල්ස් බෝ විසින් නීල්ස් බෝ කියන විද්‍යාඥයා උඩට එන එක නවත්තන්න එක ගේම් දෙන්න. ඒ කාලේ කියලා වෙනසක් නැහැ. හරිද? කොහොම හරි ක්වොන්ටම් මිකැනික්ස් කියන එකේ තියෙනවා මෙහෙම එකක්. හරිද? දැන් ඒකේ ගොඩක් දේවල් තියෙනවා. ඒකේ තියෙන එක එක කන්සෙප්ට්ස් ඒ කියන්නේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියලා එකක් තියෙනවා, සුපර්පොසිෂන් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා වේව් පාටිකල් ඩුවලිටි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තරංග ද්වෛතය කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒක ගැන නම් පොඩ්ඩක් අහලා තියෙන්නත් පුළුවන්. සිදුරක් හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී ඉලෙක්ට්‍රෝන වලට තරංගමය ලක්ෂණ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කියන්නේ භෞතික දෙයක්නේ අංශුවන්නේ. ඒතර අංශුවට කොහොමද තරංග ලක්ෂණ තියෙන්නේ? තරංගයක් වෙන්නේ කොහොමද අංශුවක්? තරංගයක් කියන්නේ සිග්නල් එකක්. සිග්නල් එකක් කියන්නේ ඔය ෆෝන් එකෙන් අපිට එන සිග්නල් ඔය සිග්නල් කියන එකනේ. එතකොට තරංගයක් සහ ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ භෞතික දෙයක්. ඒ කොහොමද මේ අවස්ථා දෙක අතරේ පවතින්නේ කියන එක ගැන මාර අමුතු කන්සෙප්ට්ස් ගොඩක් ඕක හරහා තියෙනවා. එතකොට ඒක හරහා විස්තර කරන ඒ වේව් පාටිකල් ඩුවලිටි හරහා තමයි කියන්නේ නිකන් ඉලෙක්ට්‍රෝනය භෞතික අංශුවක් වුණාට ඒක නිරීක්ෂණය කරන ස්ටේට් එක මත කියන්නේ ඒක නිරීක්ෂණය කරනවද නැද්ද කියන එක මත ඒක තරංගයක්ද අංශුවක්ද කියන එක ආකාරය පැහැදිලි කරගන්න අමාරුයි කියලා. මාර අමුතු කතන්දරයන්නේ. ඔයාට තේනවා සුපර්පොසිෂන් තියරම් කියන ලස්සන කතන්දරයක්. ඔය සුපර්පොසිෂන් තියරම් කියන එක කියන්නේ අපි කාසියක් උඩ දාලා දැන් අපි අපේ භෞතික ලෝකේ අපිට තේරෙන මට්ටමින් කිව්වොත් කාසියක් උඩ දාලා මෙහෙම කරලා බැලුවාම එක්ක තියෙන්න පුළුවන් හෙඩ්ස් නැත්නම් ටේල්ස්. ඔය දෙක ගන්න වෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ එක පැත්තක් අනිත් පැත්ත. අද රුපියල් 5 නම් රුපියල් 5 සලකුණු නැත්නම් රාජ්‍ය ලාංඡනය වගේනේ. ඔය දෙක ගන්න වෙන්නේ. ඔය සුපර්පොසිෂන් ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන එකේදී කියන්නේ අපි මේ කාසිය මෙහෙම උඩ දාලා මෙහෙම අතේ තියාගෙන මෙහෙම කරගෙන ඉන්නකම් කාසිය තීරණය කරලා නැල්ලෝ එයා පෙන්වන්නේ හෙඩ්ස්ද ටේල්ස්ද කියනවා. කාසිය තියෙන්නේ අතරමැදි අවස්ථාවකලු. ඒ කියන්නේ ඒක හෙඩ්ස්වත් නෙමෙයිලු ටේල්ස්වත් නෙමෙයිලු. අපි බැලුවොත් විතරලු මේක හෙඩ්ස් හරි ටේල්ස් හරි දෙක එකක් පෙන්වන්නේ. ට්‍රැක් පයිරානේ. නේද? ඒතර ඔයාලා ඉතින් එහෙම වෙන්න නෑ. දැන් ඒක පැත්තකට මෙහෙම වැඩිලා තියෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ ක්ලාසිකල් ෆිසික්ස් එක. ඒ කියන්නේ අපිට එදිනෙදා තේරෙන දේවල් වල තියෙන දැනුම් පද්ධතියත් එක්ක ක්වොන්ටම් ෆිසික්ස් මැච් වෙන්නේ නැති වීම. හරිද? හැබැයි දැන් 2022 වෙනකොට 2022 නොබෙල් තෑග්ග දීලා තින්නේ ඒක සම්බන්ධව. ඒ කියන්නේ මේවා අපි පරීක්ෂණාත්මකව තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක ඇත හෝ නැත අර්ථයක් නැත. පවතින්නේ සුපර්පොසිෂන් ස්ටේට් එක. ඒ කියන්නේ ඇතත් වෙන්න පුළුවන් නැතත් වෙන්න පුළුවන්. දැන් ඔයා ඔතන ඉන්නෙත් නෑ නැත්තෙත් නෑ. මම බැලුවොත් තමයි ඔයා ඉන්නේ. හරිද? ඊට පස්සේ ඒක පැහැදිලි කරන තවත් හොඳ තියරියක් තමයි ෂෝඩින්ගර්ස් කැට් කියන එක. සුපර්පොසිෂන් තියරම්. ෂෝඩින්ගර්ස් කැට් කියන්නේ මේකයි. ඔයා ගෙනහිල්ලා පූසෙක්ව දානවා පෙට්ටියක් ඇතුළට. ඒ පෙට්ටිය ඇතුලේ තියෙනවා විකිරණශීලී ප්‍රභවයක්. ඒ විකිරණශීලී ප්‍රභවයෙන් විකිරණ මුදා හැරීමට තියෙන හැකියාව 50%යි.
ඒ කියන්නේ ඒකෙන් විකිරණ මුදා හරින්නත් පුළුවන් විකිරණ මුදා නොහරින්නත් පුළුවන් මේ පෙට්ටිය ඇතුළේ තියෙන විකිරණශීලී ප්‍රවේග. අපිට හරියටම කියන්න බෑ කනේ මුදා හරින්නත් පුළුවන් මුදා නොහරින්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා මේ පූසාව මේ පෙට්ටිය ඇතුළට දාලා මේක විනිවිද පේන්නේ නැති පෙට්ටියක්. ඒකට විකිරණශීලී ප්‍රවේගයක් දාලා මේ පූසාව දාලා තියෙනවා. ඊට පස්සේ ඔයා පැයක් බලාගෙන ඉන්නවා. ඔය පැය ඇතුළත ඔගේ විකිරණ මුදා හැරියද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. විකිරණ මුදා හැරියානම් පූසා මැරෙනවා. විකිරණ මුදා හැරිය නැත්නම් පූසා මැරෙන්නේ නැහැ. හරිද? අපි පැයකට පස්සේ ගිහිල්ලා මේ පෙට්ටිය අරලා බැලුවාම මොකද්ද වෙන්න පුළුවන් දේවල් වෙන්නේ? එක්ක පූසා මැරලා තියෙන්න පුළුවන් නැත්නම් පූසා මැරෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඔය දෙකෙන් කන්න වෙන්න පුළුවන්. ක්වොන්ටම් මෙකැනික්ස් වලින් සුපර්පොසිෂන් තියරම් වලින් කියන්නේ අපි මේ පෙට්ටිය අරිනකම් පූසා මැරිලත් නෑ පූසා මැරෙන්නේ නැත්තේත් නෑ කියලා. ඒ කියන්නේ පූසා ඉන්නේ සුපර්පොසිෂන් ස්ටේට් එකේ. කියන්නේ පූසා මැරිලත් නෑ නොමැරිලත් නෑ. අපි පෙට්ටිය අරපු ගමන් තමයි පූසා තීරණය කරන්නේ මැරෙනවද නැද්ද කියලා. හරිද? මං කියන එක සාමාන්‍ය දේවල් එක්ක මැච් කරන්න යන්න එපා. ඒක මැච් කරන්න බෑ. හරිද? ක්ලාසිකල් ෆිසික්ස් එක්ක. ඒ කියන්නේ සාමාන්‍ය ලෝක දේවල් එක්ක මේ දැනුම් පද්ධතිය මැච් කරන්න බෑ. අපි ඇරලා බැලුවට පස්සේ තමයි තීරණය වෙන්නේ පූසා මැරලාද නැද්ද කියලා. හරිද? ඉලෙක්ට්‍රෝන වල බැමුම් කියලා එකක් අහලා දෙනවද? ස්පින් ක්වොන්ටම් නම්බර් කියලා එකක් අහලා දෙනවද? ඔව්. ඉලෙක්ට්‍රෝන වල තියෙනවා කෙමිස්ට්‍රි වල පොඩ්ඩක් ඔය ස්පින් ක්වොන්ටම් නම්බර්ස් එහෙම තියෙනවා. يعني ඉලෙක්ට්‍රෝන එක පිහිටුම එම මොහොතේ පිහිටුම නිරූපණය කරන්න පුළුවන් එක දෙයක් තමයි බැමුම කියලා කියන්නේ. ඔයාලා දැන් දන්නවනේ ඒක ගැන කෙමිස්ට්‍රි වල කියලා තියෙනවනේ. එතකොට මේ බැමුම කියන එක ඔයාලා දන්නවා ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ධන භාගය ඍණ භාගය කියන්නේ අප් ස්පින් එකක් හෝ ඩවුන් ස්පින් එකක් තියෙන්න පුළුවන්. එතකොට පොසිෂන් එක මාක් කරන්න අර 1:2 දාගෙන යද්දී අර අප් ස්පින් එකක් ඩවුන් ස්පින් එකක් විදිහට තමයි මාක් කරගෙන යන්නේ. ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් අප් ස්පින් එකක් අනිත් එක ඩවුන් ස්පින් එකක්. අප් එකක් ඩවුන් එකක්. ක්වොන්ටම් ෆිසික්ස් වලින් කියන විදිහට එම අප් එකක්වත් ඩවුන් එකක්වත් නැත. ඉලෙක්ට්‍රෝනයේ තියෙන්නේ අප් එකක හෝ ඩවුන් එකක කියන අතරමැදි අවස්ථාවක අපි ඉලෙක්ට්‍රෝනය නිරීක්ෂණය කරනවා නම් ඒක අප් ස්පින් එකක් කරනවා නැත්නම් ඩවුන් ස්පින් එකක් කරනවා කියලා තමයි ඒක කියන්නේ. අන්න ඒක හරහා මාර දේවල් ටිකක් ඔප්පු කරලා දෙනවා 2022 වෙද්දී. ඒ කියන්නේ ඊළඟ කතන්දරය කියන්නේ ඕක සම්බන්ධ වෙනවා ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියලා දෙයක් එක්ක. ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් එකේ කියන්නේ අපි එක රිෆරන්ස් ෆ්‍රේම් එකක් ඇතුලේ එක ෆ්‍රේම් එකක් ඇතුලේ එකට එන්ටැන්ගල් වෙච්ච කියන්නේ එකට සම්බන්ධ කියලා හිතන්නකෝ. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ෆ්‍රේම් එකක් ඇතුලේ මම දලා අදහස කියන්නේ බරපතල කතන්දරයක් නෙමෙයි මේ ඔයාලට තේරෙන්න ඕනේ ඉඳ සරලව කියන්නේ. හිතන්නකෝ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියලා එකිනෙකට සම්බන්ධ වෙච්ච ක්වොන්ටම් මේ වශයෙන් ෆිසික්ස් ඔය පැත්තෙන් එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන අප් ක්වොන්ටම් එක නම් අනිත් ඉලෙක්ට්‍රෝනේ තියෙන ඩවුන් ක්වොන්ටම් එක වෙන්න ඕනේ. ඒක දැනටම තියෙනවා ඔයගලන්ට නේ. එකක් තියෙන අප් එක නම් අනිත් එක ඩවුන් එක තියෙන්න ඕනේ. කෙමිස්ට්‍රි එක තියෙනවනේ. හරි. එකක් අප් ක්වොන්ටම් නම්බර් නම් අනිත් එක ඩවුන් ක්වොන්ටම් නම්බර් වෙන්න ඕනේ. දැන් අර කියන්නේ මේක ඇරලා බලනකම් ඉලෙක්ට්‍රෝන තීරණය කරන්නේ අප්ද ඩවුන්ද කියලා. එතකොට මෙයා අප්ද මෙයා ඩවුන්ද මෙයා අප්ද මෙයා ඩවුන්ද කියලා තීරණයක් නැහැ. මේක ඇරලා බලනකම් මෙයා අප් වෙන්නත් පුළුවන් ඩවුන් වෙන්නත් පුළුවන් මෙයා අප් වෙන්නත් පුළුවන් ඩවුන් වෙන්නත් පුළුවන්. හරිද? එක්කෙනෙක් දිහා බැලුව ගමන් එයා අප් නම් අනිත් එක්කෙනා ඩවුන් වෙන්න ඕනේ. ඒකනේ සම්බන්ධය. එක්කෙනෙක් දිහා බැලුව ගමන් එයා අප් වෙලා තියෙනවා නම් අනිත් එක්කෙනා ඩවුන් වෙලා තියෙන්න ඕනේ. ඕකෙන් තමයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය විදින්නේ. එයා කියනවා මේ ඉලෙක්ට්‍රෝන දෙක ළඟ තියෙද්දි ඕකේ ප්‍රශ්නයක් නැහැ. ඉලෙක්ට්‍රෝන දෙක ගෙනියන ආලෝක වර්ෂ ගාණාවක් ඈත දුර පැත්තකට. එක ඉලෙක්ට්‍රෝනයක් මෙතන තියාගෙන අනිත් ඉලෙක්ට්‍රෝනය ආලෝක වර්ෂ ගාණාවක් ඈතට ගෙනියනවා. ගෙනිහිල්ලා දැන් මොන ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. අපි ඒවා දිහා බලන්නේ නැහැ. බලන්නේ නැහැ කියන්නේ මේක අප් ක්වොන්ටම් නම්බර් හෝ ඩවුන් ක්වොන්ටම් නම්බර් දෙකකින් එකක තියෙනවා. අප් වෙන්න පුළුවන් ඩවුන් වෙන්නත් පුළුවන්. කියන්නේ. හරිද? අප් ඩවුන් හෝ කියන. ඊට පස්සේ මොකද තියෙනවද ආලෝක වර්ෂ ගාණාවක් දෙපැත්තේ තියෙනවා. අපි ශනිකව තීරණය කරනවා මේ පැත්තේ තියෙන තාම බැලුවේ නෑ. මේ පැත්තේ තියෙන බලන්න. බලමු ගමන් මේක අප් කියන්නකෝ. අප් නම් අනිත් එක ඩවුන් වෙන්න ඕනේ. දැන් මම බලන වෙලාවේ මේකේ තිබුණේ අප් කියලා එකක් නම් මේකේ තිබ්බේ අප් එහෙනම් ඔබ ටක් ගාලා ඩවුන් වෙයන් කියලා මූට කියා ගන්න විදිහක් තියෙනවා. දැන් ඔය දෙකම සුපර්පොසිෂන් ස්ටේට් එකකනේ තියෙන්නේ. එතකොට මම මේක බැලුවා ගමන් මෙයා ඉන්නේ අප් කියන පිහිටුමේ නම් මෙයා ඩවුන් කියන පිහිටුමට වෙන්න ඕනේ ඔයාට අග්ගාලා මෙහෙම වෙන්න ඕනේ කියලා මෙයා විසින් මෙයාට පණිවිඩයක් එවන්න ඕනේ. නැත්තම් බෑනේ. නැත්තම් මේ දෙන්න අතර සමද ආලෝක වර්ෂ ගානාවක් ඈතට ඉන්නේ. මෙන්න එකෙන් මන් දිහා බැලුවා මම බලද්දිම මන් ටක් ගාලා අප් ඉන්නේ ඔන්න ඔබ ඩවුන් වෙයන් කියලා කියන්න එකෙක් මොකක් හරි සිග්නල් එකක් යවන්න ඕනේ. කොල්ලක් දිහාට කියන්න ඕනේ. හරිද? අන්න ඒ සිග්නල් එක
ෂණිකව යවන්න ඕනේ කියන්නේ දැන් මම මෙයා දිහා බලපු ගමන් මෙයා අපි ඉන්නේ ඔයාටක් ගාලා ඩවුන් වෙන්න කියලා මෙයාට sannivedanaya වෙන්න විදිහක් තියෙන්න ඕනේ. ආලෝක වර්ෂ ගණනාවක් තප්පර ගානකට වඩා අඩු කාලයකදී sannivedanaya කරන්න පුළුවන් කියන්නේ ආලෝකයේ ප්‍රවේගයට වඩා වේගෙන් සිග්නල් එකක් ගිහිල්ලා තියෙන්න ඕනේ. අන්න ඒ තර්කයේ මත සාපේක්ෂතාවාදය බිඳින්නේ. ඒ තර්කයේ මත බිඳිනවා සාපේක්ෂතාවාදය. මෙයා වෙච්ච ගමන් මෙයා ඩවුන් වෙන්න ඕනේ. එහෙනම් මේක කියන්න ඕනේ. කියන්න සිග්නල් එක යන්න ඕනේ ආලෝක වර්ෂ ගණනාවක් කාලය ගත වෙන්න කලින් පොඩි කාලයක් ඇතුළත. ඒ නිසා ක්වොන්ටම් ෆිසික්ස් වලින් බෙදෙනවා ආලෝකයේ වේගය ඉක්මවා යා හැකි කියන එක අද වෙනකොට පිළි අරගෙන තියෙනවා. හරිද? මම දන්නවා මං කියනවා තේරෙන්නේ නැහැ කියලා. හරිද? මේක තේරුම් ගන්න එක නෙමෙයි වැඩේ. මං කියන්නේ එහෙම විෂය පදයකුත් තියෙනවා. ආසාවක් තියනවා නම් ඒ කියන්නේ මෙහෙමයි. මේකේ දැන් මොනවද මේකේ අවසන් ඵලය? ඒ කියන්නේ අපිට ඇඟට දෙන දේවල් වල හැටියට මොනවද මේකේ අවසන් දේවල්? මේක තමයි කාලය හරහා යාමට විසඳුම. මේක තමයි ටෙලිපොටේෂන් වලට විසඳුම. ටෙලිපොටේෂන් කියන එක දන්නවනේ? මෙතනින් අතුරුදහන් වෙලා අතනින් මතුවෙන්න තියෙන විසඳුම.